friends ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ශාලු කෙල්ගේ YouTube channel එකෙන් එන අලුත්ම වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ open source softwares ගැන. එහෙමත් නැත්නම් විවෘත මූලාශ්‍ර මෘදුකාංග ගැන. open source software එකක් කියන්නේ ඒ software එකේ source code එක publicly මේ community එකට open කරලා තියෙන software එකක්. ඒ කියන්නේ public එකට. ඒ කියන්නේ world wide ඉන්න developers ලට සහ users ලට ඒකේ කෝඩ් එක ඒ software එකේ කෝඩ් එක openly බලා ගන්න පුළුවන් වගේම ඒ කෝඩ් එක modify කරන්න සහ software එක improve කරන්න පුළුවන්. ඒ කියන්නේ open source software එකක් කියන සරලවම source code එක public එකට open කරලා තියෙන software එකක්. ඉතින් මේක ගැන තව simple අදහසක් කියනවා නම් ඔයාට යම්කිසි software එකක ඉදිරි ගමනට ඒ කියන්නේ software එක improve කරන්න ඔයාට developer කෙනෙක් විදිහට දායක වෙන්න යාළගේ codes openly open කරලා තියෙනවා නම් ඒක open source software එකක්. මේ open source softwares ගොඩක් වෙලාවට free බලා ගන්න පුළුවන්. හැබැයි හැම free software එකක්ම open source software එකකුත් නෙවෙයි. හැම open source software එකක්ම සමහර වෙලාවට free නොවෙන්නත් පුළුවන්. හරි, අපි බලමු open source softwares වලට උදාහරණ කිහිපයක්. open source softwares කියුවම මතක් වෙන පළවෙනිම software ජාතිය තමයි OS. OS වල තියෙන open source software එක විදිහට Linux දක්වන්න පුළුවන්. ඒ වගේම Microsoft Word වගේ තියෙන Microsoft package office package එකට තියෙන alternative open source software එකක් විදිහට LibreOffice බලා ගන්න පුළුවන්. ඒ වගේම photo editing වලට යනකොට Photoshop වෙනුවට Krita, GIMP වගේ softwares උත් video game development වලට එනකොට Unity වගේ softwares වෙනුවට තියෙන Godot engine එක වගේම internet browsing වලට තියෙන Firefox වගේ දේවල් open softwares විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ open softwares එක පාවිච්චි කරන එකේ වාසි කිහිපයක්ම තියෙනවා. එක ප්‍රධාන දෙයක් තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් හරි බිගිනර් කෙනෙක් හරි නම් ෆීල්ඩ් එකට ඔයාට ඒකෙන් රියල් software එකක් work කරන විදිය හඳුනා ගන්න පුළුවන්. මොකද code එක open source නිසා ඔයාට ඒ code එක අධ්‍යයනය කරන්න හැකියාවක් තියෙනවා සහ ඒක improve කරන්න පුළුවන්, modify කරන්න පුළුවන් නිසා. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාට ගොඩක් වෙලාවට මේ open source softwares free නිසා ඔයාට නොමිලේම professional software එකක් පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒකත් ගොඩක් හොඳ දෙයක් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ open source softwares ගැන හරීම පොඩි හැඳින්වීමක්. මීට වඩා මේක හොඳට කරන්න පුළුවන් ඇති. ඒ වුණාට anyway වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. සුබ දවසක්.